ඇටබෙර, තබ්ලාව, හොරණෑව මේ ආදී සියල්ල භාවිත වෙනවා. විශේෂයෙන්ම මේකෙදි යුගාන්ති ජනනාට්‍ය සංස්කෘතියේ මූලික කොටස් අතර වන ජනතාවගේ වේදනාව, විනෝදය, සමාජ විවේචනය මේ සියල්ල එකට මිශ්‍ර වූ කලාවක් තමයි ජවුට කියලා කියන්නේ. අනුෂ්කා දීර්ඝ විස්තරයක්ලා ජහුල ගැන එනවා. මුළු කපේම කට්ටිය එකතු වෙලා හැන්දෑවකට ගම් මැද්දාවකට එකතු වෙලා ජහුට බලන්න ඒ කාලේ පුදුම ආස්වාදයක් ලබන්න කැමැත්තෙන් හිටියා. මේ ජහුට කලාව මොකක්ද? අපේ සංස්කෘතිය මොකක්ද? අපි දැන් බලමු. ටීටර් කියලා නාට්‍ය සම්ප්‍රදායක් තිබුණානේ. අන්න ඒකේ පසු කාලීන හැරවුම් ලක්ෂයක් තමයි මේ ජහුට කියන්නේ. වයඹ පළාතේ විතරයි දැන් අපිත් වයඹ පළාතේ උත්තරම දිස්ත්‍රික්කේ වනාන්තර ප්‍රාදේශීය ලේකම්කාරයා මයිලංගුව තමයි අපි මේක ආරම්භ කරන්නේ. ටිකක් දියුණු වෙලා ඇවිල්ලා මේ ජහුට කියන නම දාගෙන මේක කට ව්‍යවහාරයෙන් අප එකක් ජහුට කියන වචනේ මේ ජහුටා කියන මේ නාට්‍ය සම්ප්‍රදාය බොහෝ දුරට ක්‍රියාත්මක වෙන පන්සල් වලට එහෙම නැත්නම් මරණාධාර සමිතියකට ආධාර ලබා ගැනීම ඕනේ. මේක නාට්‍යයක් විදිහට කරනවට වැඩිය පුණ්‍ය කටයුත්තක් විදිහට තමයි අපි දකින්නේ. කාරණා කියන්නේ ප්‍රේක්ෂක අවධානය යොමු කර ගැනීම සඳහා මේකට එකතු කරගත් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මිනිස්සු දැන් හැම කරුණක් ගන්නවා කියන එකත් හැම කෙනෙකුටම බැහැ. තරුණ පිරිස වෙන්නත් ඕන. හැබැයි හැම තරුණෙකුටම කරුණක් ගහන්නත් බෑ. ඒ නිසා කරුණක් කියන එක මේ කලාවට යොදාගත්තට පස්සේ මේකට ප්‍රේක්ෂකයන්ගේ අවධානය වැඩිපුර යොමු කරගන්න පුළුවන්. සමහර වෙලාවට නාට්‍යයක් වෙන්නකොට මේ ප්‍රේක්ෂක වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි උඩ කරුණක් තියෙනවා කියලා හිතලා කිව්වොත් එහෙනම් ප්‍රේක්ෂක වෙන ප්‍රමාණය වැඩි. අපි ළමයිට යම් කිසි දෙයක් අධ්‍යාපන තත්ත්වයකට අපි මේක ලබා දෙනවා මේ නාට්‍ය සම්ප්‍රදාය තුළ. මොකද අපි කෙලිම ගිහිල්ලා ළමයිට කතා කරනවා, වැඩිහිටියන්ට කතා කරනවා. සමාජයේ තියෙන ප්‍රශ්න අපි මේක කතා කරනවා. ඔබ තැමිනියද? මම දුටුවෙත් නෑ එහෙම තැමිනෙනවා කියලා. ඔබ මට කතා කරන්න බෑ රංජන් ඉතින්. නමුත් තමයි නාට්‍ය කලාව තුළ වැරදි වෙන්න බෑ. පළවෙනි කාරණාව ඒක මතක් කරගන්න ඕනේ. වැරදි වුණොත් මුළු කණ්ඩායමම ඉවරයි. ඒ කියන්නේ වරද හදන්න බෑ. මොකද කෙලිම ප්‍රේක්ෂකයා ඉදිරියේ තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. පැත්තක ඉඳලා එක්කෙනෙක් දෙබස් දෙනවා, දෙබස් කතන ශිල්පී. එතකොට රංගපෑම් දෙවෙන කට්ටිය. මේක මාර ගැළපීමක් තියෙනවා. හොඳ සහයෝගයක් දෙන්න තුල තියෙන්න ඕන. ඒකට දෙබස් කතන ශිල්පීන්ට ඊට වඩා අමාරුයි. සමහර වෙලාවට පිරිමි චරිත 3-4ක් තියෙනවා. ඒ පිරිමි චරිත 3-4ටම එකම පුද්ගලයා දෙබස් දෙනවා. ඒක මන සංකලනයේදී යුතු කල යුතු කාර්යයක්. වැරදුනොත් කියලා කියන්නේ ද වේදිකාවේ එක්කින නටනවා මෙහෙන් දෙබස් වෙන්නේ නැහැ. එතකොට මුළු නාට්‍යම ඉවරයි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හද බැලගන්නට බැරුව යනවා. විනෝදේ කාර්යය ගත කරන කෝඩින් කරන කාර්ය. දෙවෙනි කාරණාව තමයි මේ අපේ ළමයි කිසිම කෙනෙක් මුදල බලාගෙන වැඩ කරන ළමයි නෙවෙයි. පන්සල් වලට තමයි අපි බොහෝ යන්නේ. පන්සල් වලට ගිහිල්ලා පන්සලේ ආදාය. පින මේගොල්ලන්ට ගොඩක් වටිනවා. සෑම ජවුට කලාකාරයෙක්ම නටන්නේ සතුට පදනම් කරගෙන සහ පින කියන එක ඔළුවේ තියාගෙන පන්සල් වලට ඕනේ යන්නේ. එතකොට එහෙම කියන්නේ හැමදාම කරන්න බෑ. මේක ඉදිරියට යන්න නම් රාජ්‍ය අනුග්‍රහයක් කියන එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජහුට ඒ විදිහට වේදිකාව තුළ රඟ දෙන්න අනුෂ්කා මට